එක්තරා ගම්මානයක තමන්ගේ ගෙදර උන්ද කන්න දෙන දෙයක් කාලා කම්මැලිකමේ කාලය ගත කරන මිනිස්සෙක් හිටියා. කිසිම වැඩක් පළක් නොකරපු මේ මිනිස්සයා ගෙදර ඉන්නෙත් නැතුව ගමේ හැම තැනම ඇවිදමින් කාලය ගත කළා. කම්මැලිකම වගේම මිනිස්සුන්ව බොරු කියලා රවට්ටන්නත් මේ මිනිස්සයා පුරුදු වෙලා හිටියා. ගමේ මිනිස්සු මේ මිනිස්සයාට කීවේ කම්මැලි රාළ කියලා. ගමේ මිනිස්සු කියන මේ කතා කනට නොගත්ත කම්මැලි රාළ බොරු කියමින් සතුටින් කාලය ගත කළා. එදා ඉරිදා පොළ දවසක් කම්මැලි රාළ උදෑසනින්ම එළියට බැස්සා පොළ පැත්තට යන්න. වැඩක් පළක් කරන්න කොච්චර කම්මැලි වුණත් ඇවිදමින් කාලය ගත කරන්න රාළ ගොඩක් ආස කළා. ටික දුරක් ඉස්සරහට යනකොට කම්මැලි රාළට තවත් මිනිස්සෙක් මුණ ගැහුණා. කොහෙද මේ බැහැරක්ද? මම මේ පොළ පැත්තට යන්න කියලා හම්බුන මිනිස්සයා උත්තර දුන්නා. ඒක හොඳා. මාත් මේ පැත්තට යන්න කියලා කම්මැලි රාළ උත්තර දුන්නා. වග විස්තර කතා කරමින් දෙන්න ඉස්සරහටම ඇදුණා. තමුන්නාන්සේ මොනා කරන කෙනෙක්ද? මං කොරටුවක් කරනවා. පොළට යනවා මේ බඩු ටික විකුණ ගන්න. කම්මැලි රාළගේ යාළුවා කීවා. එතකොට තමුන්නාන්සේ මම මේ සත්තු ඉන්න ගොවිපොළක අයිතිකාරයෙක්. පොළ පැත්තට යනවා තව කුකුල් ජෝඩුවක් ගන්න. Taman මොකුත් නොකරන බව කියන්න තියෙන ලැජ්ජාවටයි බොරු කියන පුරුද්දයි නිසාම කම්මැලි රාළ හොඳ බොරුවක් ගොතලා කීවා. ඕන සතෙක් බය කරලා මෙල්ල කරගන්න මට පුළුවන්. රාළ බොරුව තවත් රහ කරමින් කීවා. රාළට මුණ ගැහුණු මේ යාළුවා ටිකක් මෝඩ පහේ මිනිස්සෙක්. ඉක්මනින්ම මේ බොරුවට අහු වුණා. අනේ එහෙමයි? ඒක අපූරු හපංකමක් නොවෑ. යාළුවා කීවා. දෙන්නත් එක්ක ඉස්සරහට යනකොට යාළුවා කොටියෙක් එනවා දැක්කා. හනේ අන්න එනවා කොටියෙක්. මොකට බය වෙනවද? රාළේ ඉන්නවනේ. කම්මැලි රාළගේ යාළුවා එහෙම හිතමින් ඉස්සරහටම ගියා. කොටියා දැක්ක ගමන් රාළෙට වචනත් අමතක වුණා. රාළ කොටියා මෙල්ල කරන විදිය හොඳ හැටි බලා ගන්න යාළුවා හිමින් සැරේ රාළටත් හොරාම ගහක් උඩටම නැගලා. "කෝ රාළේ දැන් මේ කොටියව මෙල්ල කරමුකෝ" කියමින් යහළුවා කෑ ගැහුවා. ළඟින් හිටපු යහළුවත් තමන් ළඟ නැති බව තේරුම් ගත්ත රාළ කොටියාගෙන් බේරෙන්න කියලා හිතන් පස්ස නොබලම දුවන්න ගත්තා. තමන්ගෙම බොරුව අවසානයේ රාළෙට දඬුවම් අරන් ආවා.